මේසා විශාල පිරිසකට බණ අහන්න සලස්වනවා කියන්නේ මම එතුමාගෙන් ඇහුවා මේ බඩල්ගම ග්‍රවුන්ඩ් එකේ බණක් කියවන කීවෙනි වතාවද කියලා. එතුමා කියන්නේ එතුමා දන්නේ ඉතිහාසෙ මෙහෙම බණක් කරලා නැහැ කියලා. එතුමා වාග්යවන්ත වුණා. මේ ප්‍රදේශවාසී බුදු නුබුදු සියලු දෙනාම එක්කහු කරලා ඒ සේරනම අර මේ මිනිස් පින්නතුන්ට එන්න හිතුණානේ. බණ අහන්න ඕන කියලා එන්න හිතුණානේ. ඒ සිතුවිල්ල පවා ඇති කරන්න ලැබීමම පින්නත්නි පිං සිද්ධ වෙන වැඩක්. වාග්ය. බණ අහන එක නෙමෙයි. අර බණ අහන්න හිතිච්ච ගැති. ගෙදරින් සුදු පාට වස්ත්‍රයක් දවට ගන්නකොටම අර නේ ගෙදරින් ආවෙම බණ